පැරිසියානු කලාවේ හදවත මුන්මාත් මේ කළුගල්කට ඇතුළු පාරේ කෙරවලේ මේ තියෙන්නේ ලුකුල් සාල් බොහිමියානු කලාකරුවන්ගේ පැරණි තිත්පොළක්. බොහිමියානු කලාකරුවන් කියන්නේ සාම්ප්‍රදායික නීති රීති වලටත් ඒ අසාධාරණකම් වලටත් එරෙහිව ජීවත් වුණ නිර්මාණකරුවන්ට. ඉතා නිවහල් නිදහස් භාවයකින් යුතුව අධි සංවේදී නිර්මාණ කරපු කොටසක් තමයි බොහිමියානු කලාකරුවන් කියන්නේ. පැරිසියේ ඇති ඉන්ද්‍රජාලික කඳුකරයක් වන මුන්මාත් යනු අසීමිත ප්‍රේම කතාවලට පසුබිම වූවා මෙන්ම කලාත්මක ජීවිතවල සුවදායක තොටිල්ල වුණා. 19 වන සතවර්ෂයේ කලාකරුවන්ට හා අනාගතය ගැන සුබ සිහින දකින්නන්ට අබේ භූමියක් වගේ. මුමාත්හි පටු වීදි අතර නිදහස හා ආදරය පිළිබඳව කතන්දර මුසු වුණා. ඒ අතර එහි ආපනශාලා අදහස් හා හදවත් බද්ධ වූ රැස්තීම් ස්ථාන බවට පත් වුණා. ඒට හොඳම සාක්ෂිය මෙහි ඇති ලුකුල් සාල්. 19 වන සියවසේ ආරම්භ කළ මෙය 1800 ගණන්වල අගභාගය සහ 1900 ගණන්වල මුල භාගයේදී මුමත් කලාත්මක විප්ලවයේ කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. බොහොමියානු කලාත්මක විප්ලවයේ ප්‍රධාන භූමිකාව ඉටු කළ පබ්ලෝ පිකාසෝ ඇතුළු ඔහුගේ සහචරයන් වූ තවත් චිත්‍ර ශිල්පීන්, කවීන් හා ලේඛකයින් නිතර රසකාමී සංවාදවල යෙදුණු තැන ලුකුල් සාල්. අලංකාරය සහ සම්බන්ධතා සඳහා ගැඹුරු ආශාවක් ඇති අය ආකර්ෂණය කර ගනිමින් එම පැරණි කලාකරුවන්ගේ ආත්ම තාමත් ලු කුසිලාහි සැරිසරනවා. එහි සුදු සහ රතු මුහුණතින් නිර්මාණශීලීත්වය හා ආදරය නිරූපණය කරනවා. මෙහි පානය කළ සෑම වයින් වීදුරුවකටම, සෑම කෝපි කෝප්පයකට වගේම සෑම වර්ණවත් පින්සල් පහරකටම කීමට ලස්සන කතාවක් තිබුණා. ලු කුසිලාහි වාඩි වී සවන් දෙන්න. අතීතයේදී සුළඟට එකතු කරන ලද සිනහවට, සංවාදවලට, මෘදු මැසිවිලිවලට ලු කුසිලාහි ඉතිහාසයේ කියවන දෙයක් විතරක් නෙවෙයි. එය අත්විඳිය හැකි දෙයක්. තාමත් තරුණ හුස්ම ගන්න පණ තියෙන කෞතුකාගාරයක්.